PTE එක්සෑම් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් Pearson Test of English කියලා කියන්නේ ඔයාගේ migration purposes වලට, ඒ වගේම further studies වලට අවශ්‍ය වෙන English language skill එක assess කරගන්න පුළුවන් globally accepted language proficiency test එකක්. මේ PTE exam එකේ තියෙනවා ප්‍රධාන වශයෙන් components හතරක්. ඒකට speaking, writing, reading සහ listening තමයි මේ ප්‍රධාන components හතර. අපි exam එක start කරන්නේ speaking component එකෙන්. දැන් වෙනකොට ස්පීකින් කම්පෝනන්ට් එකේ තියෙන වැදගත්ම ක්වෙස්චන් එකක් තමයි සමරයිස් ගෲප් ඩිස්කෂන් ක්වෙස්චන් එක කියලා කියන්නේ. සමරයිස් ගෲප් ඩිස්කෂන් එකේදී ඔයාලට කරන්න තියෙන්නේ විනාඩි 2ක් 3ක් අතර ප්ලේ වෙන ඔඩියෝ එකක් අහලා. එහෙම නැත්නම් 3 දෙනෙක් අතර සිද්ධ වෙන ඩිස්කෂන් එකක් අහගෙන ඉඳලා එතන ඉන්ක්ලූඩ් වෙන මේන් පොයින්ට්ස් ටික සමරි එකක් විදිහට හදාගෙන ඒක ප්‍රසන්ට් කරලා පෙන්නන එක. ඉතින් මේ විදිහට කියනකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ ක්වෙස්චන් එක සිම්ප්ලි කරගන්න පුළුවන් ලේසි ක්වෙස්චන් එකක් කියලා. හැබැයි ඔයා ඇත්තටම රියල් එක්සෑම් එකේදී මේ ක්වෙස්චන් එක තනියෙන් කරන්න ගියොත් ඔයාලට ෆේස් කරන්න ඕන චැලෙන්ජස් කීපයක්ම තියෙනවා. එක චැලෙන්ජ් එකක් තමයි මේ ඔඩියෝ එකෙන් අහගන්න මේන් පොයින්ට්ස් ටික. එහෙම නැත්නම් මොනවද ගන්න ඕනේ ප්‍රධාන කරුණු ටික කියලා හරියට ඩිසයිඩ් කරන එක. අනිත් චැලෙන්ජ් එක තමයි මේ ගත්ත මේන් පොයින්ට්ස් ටික ලස්සනට සෙන්ටෙන්සස් වලට ස්ට්‍රක්චර් කරලා හොඳ සමරි එකක් විදිහට ප්‍රසන්ට් කරන එක. ඉතින් මේ විදිහට ගත්තොත් මේ ක්වෙස්චන් එක ටිකක් විතර චැලෙන්ජින් ක්වෙස්චන් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ කම්පලෙක්ස් ක්වෙස්චන් එකක් වුණා හරි ස්ට්‍රක්චර් එකක් යූස් කරොත් ඒ වගේම එක්ස්පර්ට් ගයිඩන්ස් එකක් එක්ක ප්‍රැක්ටිස් කරොත් ඔයාලට පුළුවන් සක්සස්ෆුලි මේ ක්වෙස්චන් එක කම්ප්ලීට් කරගෙන එක්සෑම් එකේදී හොඳ මාක් එකකට යන්න.